කෝමාරිකා කියලා කියන්නේ අපේ ලස්සන වැඩි කරගන්න භාවිතා කරන්න පුළුවන් ශාකයක්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෝමාරිකා භාවිතා කරලා අපිට ලස්සන වෙන්න පුළුවන් ක්‍රම 6ක් ගැන. එහෙනම් අපි බලමු කොහොමද කෝමාරිකා භාවිතා කරලා අපි ලස්සන වෙන්නේ කියලා. පළවෙනි ක්‍රමයේ විදිහට අපිට අපේ සම පැහැපත් කරගන්න කෝමාරිකා භාවිතා කරන්න පුළුවන්. කෝමාරිකා මුහුණේ ගැල්වීම මගින් අපේ සමේ තෙතමනය ආරක්ෂා කර දීමට මෙන්ම අපේ සම පැහැපත් කිරීමට උදව් වෙනවා. රාත්‍රියේදී පිරිසිදු කරගත් මුහුණෙහි කෝමාරිකා කැබැල්ලක් ගල්වලා පසුදා උදෑසනවට මේක සෝදලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට දින කිහිපයක් කරනකොට ඔයාට දැක ගන්න පුළුවන් ඔයාගේ මුහුණේ පැහැදිලි වෙනසක් සිදු වෙලා තියෙන විදිහ. අපේ සම පැහැපත් කරන්න වගේම සමේ කුරුල ඇතිවීම පාලනය කරන්නත් මේ කෝමාරිකා වලට පුළුවන්. අපේ මුහුණ ලස්සන කරගන්න අපේ සම ලස්සන කරගන්න මේ කෝමාරිකා අපිට ගොඩක් වැදගත් වෙනවා. කෝමාරිකා වලින් ලස්සන වෙන්න තියෙන දෙවෙනි ක්‍රමයේ විදිහට අපගේ ඇස් වලි වර්ධනය කරගන්න අපිට කෝමාරිකා උපකාරී වෙනවා. රාත්‍රී නිින්දට යාමට පෙර කෝමාරිකා ස්වල්පයක් ඇඟිල්ලට හෝ ඉවත් කරන මස්කාරා බ්‍රෂ් එකකට අරගෙන ඇස් බැමි වල ගල්වන්න පුළුවන්. මේ විදිහට සති කිහිපයක් කරනකොට අපේ ඇස් බැමි ඝනව දිගුව තද කළු පැහැයට වැවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කෝමාරිකා භාවිතා කරලා ඝනකම දිගු ලස්සන අයිබ්‍රෝස් අපිට වවා ගන්න පුළුවන්. කෝමාරිකා වලින් අපිට ලස්සන දිගු ඇස් පිහාටු වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් කෝමාරිකා භාවිතා කරලා ලස්සන වෙන තුන්වන ක්‍රමය වන්නේ ඒක. දිගු නිරෝගී විදිහට අපේ ඇස් බැමි වවා ගන්න අපිට කරන්න තියෙන්නේ කෝමාරිකා ජෙල් ස්වල්පයක් අරගෙන ඒ රාත්‍රී නිින්දට යාමට පෙර ඇස් පිහාටු වල ගල්වා පසුදා උදෑසන සෝදා හැරීමයි. ඉතින් මේ විදිහට සති කිහිපයක් ඇස් පිහාටු වල කෝමාරිකා ආලේප කරනකොට අපිට සති කිහිපයකින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ලස්සන දිගු නිරෝගී ඇස් පිහාටු අපිට හිමි කරගන්න පුළුවන්. කෝමාරිකා වලින් අපේ කොණ්ඩෙටත් ගොඩක් ප්‍රතිලාභ තියෙනවා. කෝමාරිකා හිසකැස්වල ගල්වනකොට අපේ කොණ්ඩේ ශක්තිමත් වෙනවා. ඒ වගේම අපේ කොණ්ඩේ වැවෙන්න උපකාර වෙනවා. අපේ කොණ්ඩේට හොඳ පෝෂණයක් ලබා දෙනවා. හිසකැස්වල තියෙන වියලි බව නැති කරලා හිසකැස්වල තෙතමනේ ආරක්ෂා කර දෙන්නත් කෝමාරිකා වලට පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ නාන්න විනාඩි 30කට කලින් කෝමාරිකා කෑල්ලක් අරගෙන ඒකේ මදේ සූරලා හිසකැස් වල මුල ඉඳන් අගට ගාන එක. ඉතින් මේ විදිහට ගාලා විනාඩි 30ක් තියෙන ඇරලා පසුව අපිට මේක සෝදලා ඉවත් කරන්න පුළුවන්. කෝමාරිකා භාවිතා කරලා අපේ තොල් ලස්සන කරගන්නත් අපිට පුළුවන්. කෝමාරිකා වලින් අපේ තොල් ලස්සන කරගන්න අපිට කරන්න තියෙන්නේ කෝමාරිකා මදේ ස්වල්පයක් ඇඟිලි වලට අරගෙන අපේ තොල් වල ආලේප කර මෘදුව තොල් සම්බාහනය කරන එක. මෙමගින් අපේ තොල් වල තියෙන මැරුණු සෛල ඉවත් වී අපේ තොල් වලට නව පැහැයක් ලැබෙනවා. ඒ වගේම අපේ තොල් ලිප්ස්ටික් වගේ දේවල් ආලේප කරනකොට ආරක්ෂා කරගන්න අපිට ලිප්ස්ටික් ආලේප කරන්න කලින් තොල් වල කෝමාරිකා ජෙල් ස්වල්පයක් ආලේප කරන්න පුළුවන්. ඉතින් කෝමාරිකා වලින් ලස්සන වෙන්න තියෙන අවසාන ක්‍රමය විදිහට අපේ සමේ තියෙන වියලි ස්වභාවය නැති කරන්න කෝමාරිකා වලට පුළුවන්. සමේ තියෙන වියලි තත්ත්වය නැති කරලා සමට තෙතමනේ ලබා දෙන මේ කෝමාරිකා උපකාරී වෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ අපේ වියලිලා තියෙන අත් සහ කකුල් වල මේ කෝමාරිකා මදේ ආලේප කරන එක. ඉතින් මේ විදිහට දවස් කිහිපයක් කෝමාරිකා ආලේප කරනකොට අපේ සමේ වියලි තත්ත්වය නිකම්ම නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට කෝමාරිකා භාවිතා කරලා අපේ සම ඇස් පිහාටු ඇස් බැමි වගේම කොණ්ඩය ලස්සන කරගන්න අපිට පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට කෝමාරිකා භාවිතා කරලා ලස්සන වෙන්න.